ඔන්න ඉතින් කලින් දවසේ හොඳටම නිදිමරලා අපි 4 දෙනා ගමන යන්න පටන් ගත්තේ උදේ පාන්දර 3:00ට වගේ වුණා. හැම ගමනක් වගේම මේ ගමනත් දෙයනේ කියලා කළුතර බෝධිය වැඳගෙන අපි ගමන පිටත් වෙන්න තමයි මේ හදන්නේ. එතකොට මේ ඉන්නේ මගේ වෙන්නමස්සිනා නිසිතා අයියා, අපේ නඩේ ගුරා. කියන්නත් බැරි වුණානේ මේ ගමන යන්නේ මායි, මගේ හස්බන්ඩ්ුයි, මගේ අක්කයි, මගේ අක්කා බඳින්න අයියා නිසිතා අයියයි. නිසිතා අයියා කලින් තනියෙන් හයික්ස් ගිය කෙනෙක් නිසා අපි තුන්දෙනා කිසිම බයක් නැතුව මේ ගමනට සෙට් වුණා. ගමන පටන් ගත්ත වෙලාවේ ඉඳන් කකා බිවී ගිය නිසා අපිට නුවරට යන්න 11 විතර වුණා. මානිගලට ළඟම කීල්ස් එකේ කියන්නේ මාතලේ කීල්ස් එකෙන් බෙහෙත්, කෑම, වතුර හැමදේම අපි ගත්තා. අනේ ඉතින් ලොරි එක තරම් බඩුත් බැඳගත්ත අපේ අහිංසක බයික් දෙක රිවර්ස්ටන් පැත්තට යනකොට දවල් 3:00 වගේ වුණා. මාතලේ ටවුන් එකෙන් බත් මුල් 4කුත් අරගෙන අපි දැන් මේ යන්නේ කණ්ඩ ලස්සන ප්ලේස් එකක් හොයාගෙන. කොච්චර බඩගිනි වුණත් හැම ලස්සන view point එකක් ළඟම අපි නතර වුණා. නතර වෙලා මෝඩයෝ 4 දෙනෙක් වගේ ඔහේ බලාගෙන හිටියා. කිලෝමීටර් 200කටත් ලඟ වෙන්න තරම් දැනටමත් රයිඩ් එක ආවත් අපිට කිසි මහන්සියක් නම් දැනුනේ නැහැ. ඉතින් ඔහොම ටික දුරක් යනකොට මේ ප්ලේස් එක සෙට් වුණා අපිට කන්න. අපි කෑ ගහන්නේ මගේ මෝඩ අක්කා. කාපු ගමන් කෙලින්ම යන් කියලා තමයි අපි ප්ලෑන් කරේ. හැබැයි මෙන්න තවත් view point එකක්. ඉතින් සුපුරුදු පරිදි අපි එතනින් නැවැත්තුවා. පුදුම ලස්සනයි කියලා හිතන් ඉන්න අපේ අක්කා මේ වගේ මෝඩ පෝසස් දානකොට ෆොටෝස් ගන්නේ මගේ මෝඩ මසියා. කෘතගුණ දැක්වීමක් වශයෙන් අපේ අක්කා මසියාගේ ෆොටෝ ගන්නේ මෙන්න මේ ආකාරයෙන් බිම බඩ ගාගෙන. ඒ අසේ මනුස්සයට බයිනවත් එක්ක. ඔහොම පොඩ අපි රිවර්ස්ටන් කඳු වලටත් ඇතුළු වුණා. රිවර්ස්ටන් view point එකත් පහු කරගෙන ලස්සන පාරවල් මැද්දෙන් අපි මානිගලට ටික ලං වෙනවා. අනේ ඉතින් මම මේ මිනිස්සයාට කියන්න පුළුවන් හැම විදිහකටම කිව්වා ඔයා තාම පරක්කු නෑ, ඔයාට තීරණයක් ගන්න පුළුවන් නිසිත අයියා කියලා. ඒත් එයා තාම ඒක කරගෙන යනවා. හොඳම දේ කියන්නේ මේ ගමනට වැස්සෙන් නම් කිසිම ප්‍රශ්නයක් වුන්නේ නැහැ. එතකොට මේ බිම බඩගාගෙන වැඩ ගෑලි දාන්නේ මගේ හස්බන්ඩ් සසංක. ටිකක් දුර ඔහම ආවට පස්සේ මෙන්න මේ ලස්සන පාර අපිට හම්බුණා. මේ පාර වැඩි දුරක් නැහැ, පොඩි ප්‍රදේශයක තිබ්බේ. හැබැයි ඒ ගස්වල උඩ අතු එකතු වෙලා හරියට වියනක් බැඳලා වගේ හරිම ලස්සනයි. ඒ වගේ ලස්සන පාරවල් පහු කරගෙන අපි ටික මානිගලට ලං වුණා. මේ පැත්තේ මිනිසුන්ට හාල් වලින් නම් කිසි අඩුවක් නැහැ කියලා මට තේරුණා. මොකද හම්බෙන පුංචි ඉඩ ප්‍රමාණයකින් පවා ඒගොල්ලෝ ලස්සනට වගා කරලා තිබ්බා. හාල්, එළවලු හැමදේම. ඊට පස්සේ වෙන්නේ මේ හිංචි පිංචියෝ දෙන්න අපි දෙන්නගේ බයික් එක පස්සෙන් එලවන්න පටන් ගත්තා. අමුතු සද්දෙකුත් දාගෙන තමයි මේ දෙන්න මේ දුවගෙන එන්නේ. හවස් වෙන්නත් ආපු නිසා මේ ඇල්ලේ ලස්සන අපි බයික් එකේ ඉඳන්ම බැලුවා. මුතුෙන් කියන්න ඕනේ නෑනේ මේ වගේ පාරවල් වල යද්දි මේ වගේ ගමනක් එද්දී ඒකට සුදුසු වාහනයක එන්න. පඬිත කතාවක් කිව්වට මේ වගේ කන්දක් නගිනකොට අපිට පොඩි අනතුරුකුත් වුණා. 3:42ට තමයි අපේ නැකත උදා වුණේ මානිගල කන්ද නගින්න පටන් ගන්න. පැය භාගයක් විනාඩි 40ක් විතර නැග්ගට පස්සේ කන්ද මැදදී මේ වගේ view point එකක් සෙට් වෙනවා. කඳු වලට ඉරවුව වැටිලා තියෙන විදිය හරිම ක්ලියර් විදිහට අපිට ඒ වෙලාවේ බලන්න හම්බුණා. හැමින් සීරුවට මානිගල කන්ද මුදුනට යද්දී හරියටම හවස 5:05 වගේ වුණා. සාමාන්‍යයෙන් කන්දක් උඩ අපි බලාපොරොත්තු වෙන් ආපු දේ අපිට දකින්න හම්බුන්නේ නැහැ. ලොකු තැනිතලාවක් එක්ක පොඩි පඳුරු ගොඩාක් කන්ද උඩ තිබ්බා. ඉතින් ටෙන්ට් එක ගහන්නත් කලින් අපි වැඩේ පටන් ගත්තේ මෙන්න මේකෙන්. කෝ එක මේ තින්නේ තඩා 4 දෙනාම මාර බඩගින්නෙන් හිටියේ. ඉතින් අපි අම්මා හදලා දීපු කූනිසෝ සම්බෝලත් එක්ක පාන් රැයට කන්න තීරණය කරා. නිසිත අයියා කොච්චර කිව්වත් 4% ටෙන්ට් එකක් අපිට මදි කියලා අපි අහුවේ නැහැ. ඉතින් අපි ටෙන්ට් එකේ මෙන්න මේ වගේ තමයි හිටියේ.
මේ දෙන්න මේ පැත්තට ඔළුව දැම්මා. අපි දෙන්න අනිත් පැත්තට ඔළුව දැම්මා. ටික වෙලාවකින් බලද්දි අපි දන්නෙත් නෑ අපේ ටෙන්ට් එක දෙපැත්තට සිකියුරිටි ගාර්ඩ්ස්ව දාලා හිටියා. එකෙනෙක් තමයි ඔය ඉන්නේ. තව එක්කෙනෙක් ටෙන්ට් එක අනිත් පැත්තේ. ඔයාලට පේනවාද බලන්න ওই ටෝච් එළියෙන් පොඩි පින්නක් වගේ වැටෙන්න ගත්තා. අපි හිතුවේ වහිනා කියලා. ඒ නිසා අපි මේ කෙල්ලට කුඩේකුත් ඉහළලා තිබ්බ යටින් ඉන්න කියලා. එයා නම් ඒක යට හිටියේ නෑ. මොනවද බලන්නකෝ ওই ටෝච් එළියෙන් ඔයාලට පේනවාද කියලා ඒ පින්න. උන් ඉතින් උදේ 6ට විතර ටෙන්ට් එකෙන් එළියට බැස්සා. මොනා කිව්වත් හිතේ තියෙන වීව් එක දැක ගන්න බැරි වෙච්ච එකට නම් මං අප්සෙට් එකේ හිටියේ. කියන්න බැරි වුණානේ. අපි ගිය දවසේ මානිගල කන්ද උඩ කැම්පින් කරන්න තහනම් කරලා තිබ්බේ. පහළ ගමේ කියන්නේ ඇටන්වල ගමේ කට්ටිය නම් කිව්වේ අහු වුණොත් ලක්ෂ 7ක් දඩ ගෙවන්න වෙයි කියලා. උඩට ආවත් කාටවත් පේන්නේ නැති වෙන තැනක තමයි අපි ටෙන්ට් එක ගැහුවේ. සන්රයිස් එකක්වත් වීව් එකක්වත් පේන්නේ නැති තැනක. හැබැයි පොඩ්ඩක් ඇවිද්දට පස්සේ ටඩා මගේ ඔළුවේ තිබ්බ මං ඉල්ලපු ඒ වීව් එක අපිට හම්බුණා. කලින් දවසේ අපිව බලාගත්ත මේ කෙල්ල අපිත් එක්කම හිටියා. පස්සේ අපි තීරණය කරා ටෙන්ට් එකත් උස්සන් එතනට යන්න. ටෙන්ට් එක පස්සෙන් ඔය දුවගෙන යන්නේ අපිව ඊයේ රෑ බලාගත්ත එක කෙල්ලෙක්. මේ ඉන්නේ අනිත් එක්කෙනා. එතකොට මේ තියෙන්නේ අපේ මිනි ෆුඩ් සිටි එක. වේල් 3කට කන්න කෑම වතුර අපි හැමදේම උඩට අරන් ගියා. බඩගිනි වැඩි නිසා අපි කොත්තුමී පැකට් 4ත් එක්ක පරාට පැකට් එකත් හැදුවා. කාලා වේලා අපි මේ රෙඩි වෙන්නේ අමල් බිසෝ මාමගෙන් කතන්දරයක් අහන්න. අපි දැන් මේ ඉන්නේ මානිගල කියන්නේ වල්පොල මුල්ලට හැරෙන්නේ නැතුව එතනින් තව පාරක් තියෙනවා. ඒ පාර දිගේ ඉතින් එන්න ඕනේ. වල්පොල මුල්ල කියන්නේ දකුණු ආසියාවේ තියෙන කුඩාම ගම්මානය. කුඩාම ගම්මානය කියුවා මේ ගෙදර
එක මිනිස්සෙක් විතරයි අපිට ඉන්නවා කියලා ආරංචි ආවේ පල්ලෙහා ගමෙන්. පහළ දැන් මේ පහළ පේන ගම තමයි ඇටන් වල ගම්මානේ. ඇටන් වලට එනවා නම් කේව් වලට එන්න පුළුවන්. මාතලේ ටවුන් එක හරහා ඇවිල්ලා රිවර්ස්ටන් එන පාරේ කිලෝමීටර් 20ක් විතර වගේ එද්දි රිවර්ස්ටන් හම්බ වෙනවා. ඊට පස්සේ පිටවල පතරේ හම්බ වෙනවා. පිටවල පතර සම්පූර්ණයෙන්ම පහළට බැහැලා ඇටන් වලට එනකොට මැප් එක දාගෙන යනවනම් වැද්දා පැණියැල්ල කියලා පාලමක් තියෙනවා දියඇල්ලක් එක්ක. ඒ දියඇල්ල පොඩ්ඩක් වාස් කරගෙන ඉස්සරහට කොට ගමේ ඉන්න මිනිස්සුත් එක්ක පොඩ්ඩක් කතා කරලා ඒ මිනිස්සුත් එක්ක පොඩ්ඩක් සුහද කතා බහ කරාම බයික් එක හරියන වාහනේ හරි කොහේ හරි පාක් කරගන්න පුළුවන් තැනක දාන්න පුළුවන්. ඒ දාලා සාමාන්‍යයෙන් විනාඩි 45ක 50ක විතර වගේ පොඩි හයික් එකක් තියෙන එච්චර ලොකු එකක් නෙමෙයි. ඔයගොල්ලෝ එනවා නම් උඩට අනිවාර්යෙන් වතුර අරගෙන එන්න. අපිත් පහලින් වතුර අරන් ආවා. උඩ වතුර ගොඩවත්ම නැහැ. ඔය දිගටම වතුර අරන් එන්න එපා. දිගටම දිග ඉඳන් එද්දි පල්ලෙහා හරිය දියඇලි වගේ තියෙනවා. කිස් බෝතලයක් ගේන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට ඇත්තටම ලේසි වෙයි. අපි නම් වතුර මාතලෙටත් කලින් ඉඳන් අරන් ඇවිල්ලා සෑහෙන දුරක් වතුර අරගෙන ආවා. මේ හරිය කියන්න තියෙන මිනිස්සු ඔක්කොම ජීවත් වෙන්නේ කුඹුරු කරලා. මේ පොඩි ගමක් මේක මේ ඇටන්වල ගම්මානේ කියන්නේ එච්චර ලොකු ගමක් නෙමෙයි. තෙල්මලු ක්‍රමයට වගා කරලා තියෙන ගොඩක් දේවල්. ඒගොල්ලොත් එක්ක කතා කරාම ඒගොල්ලෝ අපිට කිව්ව දෙයක් තමයි ඒ හැම වවන දෙයක්ම මේ පහළ පේන ඒවා වවන තියෙන්නේ විකුණන්නම නෙමෙයි. ඒකේ 70%ක් විතර වගේ කන්න. ඉතුරු 100% ඒගොල්ලෝ ෂෙයා කරගෙන තමයි කනවා කියන්නේ. බෝන්චි කාට බෝන්චි දානවා. වී කරන්න පුළුවන් කන්න යාට පස්සේ වී කරලා වී සම්පූර්ණම වගේ ප්‍රයෝජනයට ගන්නවා. ඉතුරු ටික තමයි විකුණලා ෂෙයා කරගන්න. ලංකාවේ ගොඩක් වෙලාවට ඒ වගේ තැන් අඩුයි. ඊට පස්සේ වැදගත්ම දේ තමයි අපි දැන් මේ ඉන්න කොටස. මේක තමයි මානිගල තියෙන දෙවෙනි টොප් පීක් එක. මෙතනින් දකුණට පැත්තට ගියාට පස්සේ තියෙනවා ඇත්තොලුව කියලා පළවෙනි පීක් එක. මේක දෙවෙනි පීක් එක. තුන්වෙනි පීක් එක ගොඩක් කලින් හම්බෙන්නේ. විනාඩි 20ක 30ක වගේ හයික් එකකින් පස්සේ තුන්වෙනි පීක් එක හම්බ වෙනවා. ඒ හරියෙන් තමයි ගම්මාන ඉවර වෙන්නේ. ඇටන්වල ගම්මාන. මෙතන උඩට නැග්ගට පස්සේ දකුණු අත පැත්තට යද්දී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් හැමෝම යන තුන්නිස්ගල ඉන්ෆිනිටි පූල් එක පේනවා තුන්නිස්ගලට පල්ලෙහින්. චූට්ටක් මීදුම අඩු වෙච්ච දවසක බලා ගන්න පුළුවන් ඒ දුම්බර ඇල්ල. දුම්බර ඇල්ල ගොඩක් වෙලාවට කැලේ ඇස්සේ තිබුණාට මේ හරියට නැග්ගම හොඳට බලා ගන්න පුළුවන්. ඉස්සරහින් දැන් අපිට හොඳට ලොකුවටම පේන්න තියෙන්නේ රිවර්ස්ටන් වලින් පහලට බැහැගෙන යනකොට තියෙන නකල්ස් වල බෝඩ් එකට කිට්ටු වෙන්නම ඇවිල්ලා තියෙන කන්ද. මේක නකල්ස් වලට අයිති කෑල්ලක් නෙමෙයි. නකල්ස් කියන්නේ අර කඳු පහේ කෑල්ල. මේ කඳු ඔක්කොම වලල්ලක් එක සෙට් වුණාට පස්සේ ඔක්කොටම තමයි හැමෝම නකල්ස් කියලා කියන්නේ. ඒකට අපි නකල්ස් කියලා යන්නේ තුන්නිස්ගල පැත්තටයි. ගොම්බානිය ඒ පැත්තටයි. ගොඩක් මේ ඒ දෙක තමයි ගොඩක් අය නගින්න යන්නේ. මේක ඇත්තටම ලේසි. ඔයගොල්ලන් එක දවසින් ඇවිල්ලා කවර් කරන්න පුළුවන්. පහලින් ටිකට්ස් ගන්න ගියාම පොඩි ප්‍රශ්නයක් එනවා. ටිකට්ස් ගන්න ගියාට පස්සේ ඔයගොල්ලන්ට මෙතනට එන්න ටිකට්ස් දෙන්නේ නැහැ. දෙනවා නම් දෙන්න දුම්බර ඇල්ල බලන්න යන්න හරි, තුන්නිස්ගල යන්න හරි, ඉන්ෆිනිටි පූල් බලන්න යන්න හරි වගේ දුරකට තමයි දෙන්නේ. එතකොට ඔයගොල්ලෝ දවස් දෙකක ටිකට් ගන්න වෙනවා. දැන් අද 2023 දෙසැම්බර් මාසේ ඒ වෙනකොට ටිකට් එක එක්කෙනෙක්ට දවසට 120ක් වගේ වෙනවා. ඒතකොට දවස් දෙකකට 240යි. මේ මාසේ වෙද්දි සමහර ටැක්ස් එකත් එක්ක ජනවාරියේ වැඩි වෙයි. ඇවිල්ලා බලන්න ඇත්තට හොඳයි. ඇවිල්ලා හැමදේම බලලා යන්න. එන ගියන දේවල් සේරම ගෙනියන්න. මේ ඔක්කොම සුද්ධ කරලා මේ තියෙන අයට විදියට පේන්නම ඉඩ අරින්න ඊළඟටත් එන අයට පාරවල් හොඳට හදලා තියෙන්නේ. කැම්පින් කරන්න මෙතන අවසරයක් නැහැ ඇත්තටම. ඇවිල්ලා බලලා යන්න පුළුවන්. ඇවිල්ලා බලලා යන්න. විශේෂ සත්ත්ව කොටසක් ඉන්නවා මේ කැලේටම ආවේනිකයි. මේ ඉන්න මේ විදිය ඕන යනවා වගේ යන මේ මානිකල ඉන්න කබරයක්. කබරි දැක ගන්න පුළුවන් ඉරිදා දවසක ආවොත් තමයි නැගිටින්නේ. මෙයාගේ විශේෂ හැකියාවක් තියෙනවා මෙයාට පුළුවන්. ඒක ඔයගොල්ලෝ බලන්න. හැකියාව බලන්න. කටින් hina වෙනවට වඩා මෙයාට පුළුවන් hina වෙලා පෙන්නන්න. හරි. අන්න හරි. ඔයගොල්ලෝ කවදාවත් මේ අහලා තිබ්බට දැකලා තිබුණේ නැහැ නේ. අද බලා ගන්න පුළුවන් මේ අන්න මේ හැමතිස්සෙම එන්නේ අන්න ring the action. මේ තමයි මානිකල ඉන්න විශේෂ කඳුකර කබරි. කබරයක්. එතකොට මේ තමයි මේ කඳුකර කබරිගේ වීහා අපේ ගයිඩ් තමයි ඒ. මෙයා මේ කන්ද නෙමෙයි හිටියේ මෙයා එහා කන්ද තමයි. මේ කන්ද කබරි ඉන්නව දැකලා තමයි මෙයා මේ කන්දට මූුනේ. රෑලි වෙනකන් අපිව පරිස්සමට බලාගත්තු මේ කෙල්ලෝ දෙන්නටත් කෑම දෙන්න අපි අමතක කරේ නෑ. ඊට පස්සේ අපෙන් ඉතුරු වුණ හැම කුණු කෑල්ලක්ම හැම ඉටිකොල කෑල්ලක්ම අපි පුච්චලා දැම්මා.
අපි උඩට හරියටම ගෙනෙච්ච වතුර ලීටර් 7යි. බ්‍රෂ් කරන්න යන්න වතුර මදි වෙලායි තිබ්බේ. ඉතින් වතුර පාරකට බ්‍රෂ් කරන්න යන්න මගේ මේ හස්බන්ඩ් කතා කරන්නේ මේ බව්වට. බ්‍රෂ් කරන්න පොඩි වතුර වලක් හම්බුණත් ඒ හැමතැනම මේ වගේ ඇට සැකිලි කෑලි තිබ්බා. අපි කන්දට නගිද්දි දැක්කා කන්ද උඩ ඉන්නවා මීහරක් රංචුවක්. අපි හිතුවා ඉතින් මේ වගේ ඇට සැකිලි ඒ වගේ සත්තුන්ගෙන් තමයි ඉතුරු වෙලා තින්නේ කියලා. සහ අපි තීරණය කරා කන්ද උඩ මස් කන සතෙක් අනිවාර්යෙන් ඉන්නවා කියලා. මේ වගේ වතුරකින් කොහොමද බ්‍රෂ් කරන්න කියලා හිත ඉද්දී වතුර වල මැත්තේ තවත් ඇට සැකිලි කෑල්ලක් තිබ්බා. මානිගල කන්ද උඩ මේ වගේ හොල්මනක් ඉන්නවා කියලා ඇටන් වල ගමේ මිනිස්සුන්ට නූල් බඳින්න වෙයිද දන්නෙත් නැහැ. කන්ද උඩට ගෙනිච්ච හැම බඩුවක්ම අපි පහළට ගෙනියන්න පැක් කරගත්තා. බැරි වෙච්ච හැම දෙයක්ම අපි පිච්චුවා. කලින් දවසේ තිබ්බේ නැති පඩි පෙළකුත් අපිට බලන්න හම්බුණා. ඒ කියන්නේ මෙතන කවුරු හරි හොඳට මේන්ටේන් කරනවා කියලාත් අපි දැක්කා. මානිගල කන්ද සහ ඇටන් වල ගමේ මායිම මේ වගේ කඩුල්ලකින් වෙන් කරලා තිබ්බා. පුදුම වැඩේ කියන්නේ මේ කෙල්ලෝ දෙන්න තාමත් අපිත් එක්කම යනවා. සමහර තැන් තිබ්බා හරියට ඇඳපු චිත්‍රයක් වගේ. මාරම ලස්සනයි. හරියට නිකන් ඒ ගස්වැල් කවුරු හරි එතනට ගෙනල්ලා තියලා වගේ. මොනරෙක් නන් නෙමෙයි. ඔය කෑ ගහන්නේ මගේ හස්බන්ඩ්. කන්ද බහගෙන එද්දී කන්දෙන් එකපාරට වතුර පාරක් මේ වගේ මතුවලා තිබ්බා. අපේ නඩේ ගුරාණන් කිව්වේ අනිත් කඳු වලට හොඳටම වහිනවා ඇති කියලා. කන්ද නායයිද කියලාත් පොඩි සැකයක් තිබ්බා. මේ බලන්නකො කන්ද මැද්දෙන් එකපාරට වතුර පාරේ නැහැටි. එක්කෙනෙක් නම් අපිව දාලා ගියා. හැබැයි මෙයා නම් අපේ ගමන ඉවර වෙනකම්ම අපි පස්සෙන්ම හිටියා. එතකොට මේ ඇල්ල හම්බුනේ නම් අපි බහින පාරේ තිබිලා නෙමෙයි. මේක හම්බුනේ මානිගල කන්ද බැහැලා ඉවරලා ටිකක් දුර බයික් එකෙන් ගියාටත් පස්සේ. ඊළඟට අපේ ලොකුම ටාස්ක් එක උනේ බ්‍රෂ් කරලා ඉවරලා හොඳ වොෂ් එකක් දාගන්න එක. ඒ නිසා අපි මෙතන ටෙන්ට් එක ගහන්න තීරණය කරා. එතකොට ওই ටෙන්ට් එක වටේට ඉටිගොලේ වටේට හෝලි වෝටි ඉන්නේ අපේ අක්කා. මොකද එයා කූඩැල්ලන්ට මාර බයයි. හෝලි වෝටි කිව්වට එයා ඔය ඉන්නේ ලුණු සහ එක්ස්පයර් වෙච්ච ඩෙටෝල් එකක්. පොඩි වෙහිකලුවකුත් ආපු නිසා කොල්ලෝ දෙන්න පටපට ගාලා ටෙන්ට් එක ගැහුවා. ප්ලේන් ටිකක් බීලම වැඩේ පටන් ගන්න තමයි, ඒ කියන්නේ උයන්න පටන් ගන්න තමයි අපි මේ රෙඩි වෙන්නේ. ඒකකුත් බීලා කෝප්පවල හිඟතාවයක් තියෙන නිසා අපි මේ වගේ කෝප්ප ටික හොදලා වැනුවා. බත් හැදුවා, සෝයා මීට් හැදුවා, සොසේජ් හැදුවා. අක්ක කන්න නැති නිසා ෆිෂ් රෙඩිමේඩ් කරි පැකට් එකක් තිබ්බා. ඒක හැදුවා. කොහොම හරි ළමයි 4 දෙනාම හොඳටම බත් කෑවා. වොෂ් එකක් දාන් ටෙන්ට් එක ඇතුළට ආව විතරයි හොඳටම වහින්න පටන් ගත්තා. පස්සේ අපි ටෙන්ට් එක ඇතුළෙම හොට් චොක්ලට් එකක් හදාගෙන බිව්වා. වැස්ස පටන් ගත්ත හින්දා කූඩැල්ලොත් ටික ටික එන්න පටන් ගත්තා. ඉක්මනටම කළුවර වෙච්ච නිසා අපි ඉක්මනට බයික් දෙකට බඩු ටික බැඳගත්තා. ඒ වෙලාවේ තමයි අපි දැක්කේ පොඩි මීදුමක් වගේ අපේ පැත්තට එනවා. ඉතින් මේ වගේ පාර එන්න පුළුවන් උනේ අපිට පොඩ්ඩ දුරයි. ඊට පස්සේ පාර වැහෙන්නම ඝන මීදුමක් ආවා.
පාර හරියට පෙනුනේ නැති නිසා අපි ගෙනිච්ච ටෝච් එක පාර එජ් එකේ තියෙන සුදු ලයින් එකට අල්ලගෙන තමයි ගියේ. ඒක ඇලනම් වීඩියෝ කරන්න බැරි වුණා. හෙමින් රිවර්ස්ටන් බහැලා ඉවර වෙද්දී 9 පහුවෙලත් වගේ තිබ්බා. ගමන ඉවර කරන්න හදද්දී මේ වගේ ලස්සන පෙරහැරක් බලන්නත් අපිට පුළුවන් වුණා. දවස් දෙකක්ම නිදිමරලා හිටපු නිසා අපි 4 දෙනාම මාර නිදිමතේ තමයි හිටියේ. ඉතින් යාන්තමට කළුතරට එද්දී හරියටම පාන්දර 4:10.